ඔයාට කැක්කුමක් ආවම ඉක්මනට රිලීෆ් එකක් දෙන්න කියලා ඩික්ලොෆෙනැක් ගන්නවද? හැබැයි මෙයා ඇත්තටම වීරයෙක්ද නැත්නම් නිහඬ මාරයෙක්ද? එක් දවසක් ඔයාගේ ශරීරයට මොකක් හරි වැටුණා කියලා හිතමු. ඒ වලාවේ ශරීරය ඇතුලේ ඇවිලෙනව සහ වේදනාව කියන ගිනි අවුලක් පටන් ගන්නවා. මේ ගිනි අවුලට වග කියන පණිවිඩකරුව කට්ටියක් ඉන්නවා. ඒව තමයි කැක්කුම, වේදනාව, උණ කියන පණිවිඩ යවන්නේ. මේ ප්‍රොස්ටාග්ලැන්ඩින්ස් හදන ෆැක්ටරි එකක් තියෙනවා. ඒ ෆැක්ටරි එකේ බෝස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි කොක්ස් එක, කොක්ස් දෙක. මේ දෙන්න වැඩ කරනකොට ප්‍රොස්ටාග්ලැන්ඩින්ස් හදලා කැක්කුම, වේදනාව, උණ කියලා ශරීරයට සිග්නල් දෙනවා. එතකොට තමයි ඩික්ලොෆෙනැක් කියන වීරයා ඉන්නේ එකම මූව් එකෙන් කොක්ස් එක, කොක්ස් දෙක කියන දෙන්නම බ්ලොක් කරනවා. ඉතින් කැක්කුම, වේදනාව අඩු වෙලා ඔයාට සැනසීම ලැබෙනවා. හැබැයි මෙතන ට්විස්ට් එකක් තියෙනවා. කොක්ස් එක normally ඔයාගේ stomach එක protect කරනවා. ඩික්ලොෆෙනැක් එකත් block කරන නිසා gastric ulcers, kidney problems මේක tablets විදියට තියෙනවා. injection, gel, eye drops, ඩික්ලොෆෙනැක් potassium ෆෙහෙත ඉක්මන් pain එකට ඔක්මනින් relief කරනවා. ඩික්ලොෆෙනැක් sodium ෆෙහෙත ටිකක් හිමින් වැඩ කරන්නේ. හැබැයි හුඟක් වෙලා ෆෙහෙත ශරීරයේ තියෙනවා. ඩෙන්ගු උණ තියෙනවා නම් ඩික්ලොෆෙනැක් ගන්න එපා. බ්ලීඩිං රිස්ක් වැඩි වෙනවා. පේන් කිලර් එකක් කියලා. ඩේටි යූස් කරන්න එපා. කොරෙක්ට් යූස් කරොත් මෙයා වීරයෙක් වගේ. වැරදියට භාවිතා කළොත් ප්‍රශ්නයක් වගේ. මේ බෙහෙත හැමෝටම හොඳ නැහැ. ගැස්ට්‍රික්, අල්සර් තියන අය, වකුගඩු ලෙඩ තියන අය, හදවත් රෝග තියන අය, මේ අයට මේක භයානක වෙන්න පුළුවන්. මේක වෙන බෙහෙත් එක්ක මික්ස් කරද්දි ප්‍රශ්න වෙන්න පුළුවන්. ලේ කැටි දිය කරන බෙහෙත් එක්ක එපා. ඇතුළට ලේ වහන අවදානම වැඩි වෙනවා. ගර්භණී කාලේ විශේෂයෙන් අන්තිම මාසවල මේක බොන්න හොඳ නැහැ. කිරි දෙන කාලෙත් මේක බොන්න හොඳ නැහැ. දිගටම යූස් කරන්න එපා. මත්පැන් එක්ක බොන්න එපා. ඩික්ලොෆෙනැක් ජෙල් ගානකොට කැපුම් තියෙන තැනවල දාන්න එපා. ඕවර්ඩෝස් ගත්තොත් බඩ කැක්කුම, වමනය, හිස කරකැවිල්ල මේවා ආවොත් ඉක්මනට රෝහලට යන්න. මතක තියාගන්න මේක සරල පේන් කිලර් එකක් නෙවෙයි. හරි විදියට භාවිතා කළොත් හොඳ යාළුවෙක්, වැරදි විදියට භාවිතා කළොත් ලොකු ප්‍රශ්නයක්. ෆලෝ කරගෙන ඉන්න තවත් මෙඩිකල් සීක්‍රට්ස් එනවා.